යාළුවනි, මම ඕගොල්ලන්ට ගෙනාවේ පයිතගරස් නම් විද්‍යාඥයා ගැන සහ ගැලීලියෝ ගැලීලි නම් විද්‍යාඥයා ගැන. අපි පළමුව පයිතගරස් විද්‍යාඥයා ගැන කතා කරමු. පෘථිවිය ගෝලාකාර බව මුලින්ම ලෝකය හමුවේ ප්‍රකාශ කරේ පයිතගරස්. චන්ද්‍රයා මත වැටෙන පෘථිවියේ සෙවණැල්ල නිරීක්ෂණය කර ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමෙනුයි පයිතගරස් එම මතය ඉදිරිපත් කරනු ලැබුවේ. සෙමෝස් දූපත් ධනවත් පවුලක උපන් පයිතගරස් කුඩා කල පටන්ම ඉතාමත් බුද්ධිමත් ළමයෙක් වුණා. 16 වන වියේදී ඔහු ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ගුරුවරුන් පවා අපොහොසත් වී ඇත. ග්‍රහලෝක චක්‍රාකාර ගමනක යෙදෙන බව පයිතගරස් ප්‍රකාශ කරනු ලැබුවා. ඔහු තාරකා විද්‍යාඥයෙක් පමණක් නොව අති දක්ෂ ගණිතඥයෙක් ලෙසද පයිතගරස් ප්‍රසිද්ධ වී සිටියා. දැන් මම දෙවනියට කතා කරන්නේ ගැලීලියෝ ගැලීලි විද්‍යාඥයා ගැන. තාරකා විද්‍යාව පිළිබඳ සඳහන් කරන විට ගැලීලියෝගේ නම සඳහන් නොකර බැරිය. 1564 පෙබරවාරි 15 වන දින ඉතාලියේ උපත ලද ගැලීලියෝ ගැලීලි කුඩා කල පටන්ම තාරකා විද්‍යාවට දැක්වූයේ දැඩි ඇල්මකි. ඔහුගේ පියා ඉතාලියේ රදළ පෙළපතකින් පැවත සුප්‍රසිද්ධ ගණිත සංගීතයකු වින්සෙන්සෝ ගැලීලිය. පියාට ඕනෑ වුණේ පුතාව ව්‍යාපාරික ලෝකයට ඇතුළත් කිරීමට. පියාගේ අදහසට තදින් විරුද්ධ වූ ගැලීලියෝ පීසා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමට පියා පොළඹවා ගත්තා. සරසවියේ උගන්වන දේ පිළිබඳව සෑහීමකට පත් නොවූ මොහු ඒ පිළිබඳව ආචාර්යවරුන්ගෙන් ප්‍රශ්න කරන්නට වුණා. ගුරුවරුන් උගන්වන දේ ඒ අයුරින්ම පිළිගැනීමට ගැලීලියෝ කැමති වුණේ නැහැ. එක් දිනක් ඉහළ අධ්‍යාපනයක් ලබන සිසුන් සඳහා විශේෂ දේශනයක් සරසවිය තුළ පැවැත්වුණා. රිච් නැමැති ගණිත ආචාර්යවරයායි මේ දේශනය පවත්වනු ලැබුවේ. ගැලීලියෝ මේ දේශනයට රහසින් සවන් දුන්නා. පෙරමෙන් ගැලීලියෝ කට පියාගෙන සිටියේ නැත. දේශනය අවසන් වූ පසු ගැලීලියෝ දේශනය පිළිබඳ රිච් හමු වී ප්‍රශ්න කරන්නට වුණා. එහිදී ගැලීලියෝ ගැන පැහැදුණු ආචාර්යවරයා ගැලීලියෝට ඉගෙනීමට උදව් කිරීමට පොරොන්දු වුණා. රිච්ගේ මඟ පෙන්වීම යටතේ දක්ෂ ගණිතඥයෙකු වූ ඔහු තාරකා විද්‍යාව පිළිබඳ වඩාත් උනන්දුවෙන් කටයුතු කළා. ගැලීලියෝ වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු විසින් නිර්මාණය කරන ලද දුරදක්නය නිසා. එම දුරදක්නය මගින් සඳ නිරීක්ෂණය කළ මෙම විද්‍යාඥයා අපගේ සඳ පෘථිවිය වැනිම දුර ශීකර ඇති ග්‍රහ වස්තුන් බව ප්‍රකාශ කරනු ලැබුවා. ඊට පෙර පෘථිවියේ අයස් සඳ සමතල බිමක් බව කාගෙත් මතය වුණා. 1610 ජනවාරි 7 වෙනිදා තමා විසින් නිර්මාණය කළ දුරදක්නය එල්ල කර ගැලීලියෝ බ්‍රහස්පති වටා ඇති උපග්‍රහයින් 4 දෙනෙක් හඳුනා ගැනීමට සමත් විය. ගැලීලියෝ උපග්‍රහයින් ලෙස හැඳින්වන මෙම ග්‍රහ වස්තු 4ක් නම් ඊම්, යුරෝපා, ගැනීම්ඩේ, කැලිස්ටෝ ලෙස නම් කර තිබෙනවා. ගැලීලියෝ සහ ඔහුගේ මත සමාජය තුළ ජනප්‍රිය වන විට සමහර විද්වතුන් ගැලීලියෝට විරුද්ධ කටයුතු කිරීමට පෙළඹුණා. එහිදී ගැලීලියෝ ප්‍රකාශ කළේ තම දුරේක්ෂය තුළින් අහස දෙස බලා නිගමනය වලට එළඹෙන ලෙසයි. එහෙත් ගැලීලියෝ තාරකා ශාස්ත්‍රයට විරුද්ධව රෝමයේ පූජකවරුන් නැගී සිටින්නට වුණා. 1633 දී ඔහු විසින් රචිත ප්‍රධාන ලෝක දෙකක් අතර සිදුවන සාකච්ඡාව නම් කෘතිය එළිදැක්වුණා. ගැලීලියෝගේ වයස 69 දී විශේෂ ජුරි සභාවක් විසින් ඔහු උගත් දේ අන් අයට ඉගැන්වීම හෝ ඒ පිළිබඳව සාකච්ඡා කිරීම තහනම් කරනු ලැබුවා. එහෙත් පසු කාලීනව ගැලීලියෝගේ මතයන් පිළිගැනීමට ලෝකය සිදු වුණා. මං අද කියලා දුන්න එක ඔයගොල්ලන්ට තේරුණා නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරන්න.